සාමාන්‍ය නාසිස්ටික් පවුල් ඇතුළේ බිහිවන දරුවන් හැමෝම එක වගේ වෙන්නේ නැහැ. එකම සමාජයක, එකම ආර්ථික මට්ටමක, එකම වටපිටාවක හැදුනත් ඒ අය වෙනස්. නාසිසම් කියන සිස්ටම් එක එකම පවුලේ දරුවන් පාරවල් දෙකක යවනවා. එකක් තමයි ගෝල්ඩන් චයිල්ඩ්. පවුලේ අභිමානය. පරම්පරාව ඉස්සරහට ගෙනියන කෙනා. පවුලේ ආරක්ෂකයා. අනිත් කෙනා තමයි ස්කේප් ගෝට්. පවුලේ වේදනාව කරට ගන්න කෙනා. පීඩනය දරා ගන්න කෙනා සහ හැම දෙයකම බැනුම් අහන කෙනා. බොහෝ දෙනෙක් මේක කියවන්නේ හැඟීම් බරව. ඒත් ඇත්ත తත්වය මීට වඩා ගැඹුරුයි. මේක අස්සේ තියෙනවා රිසෝස් ඇලොකේෂන්, threat signals සහ දෙමව්පියන්ගේ ඊගෝ කන්ෆ්ලික්ට්ස්. අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ මේ යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. නිකම්ම නෙමෙයි. සයිකොලොජි, නියුරෝසයන්ස්, හිස්ටරි සහ බිහේවියරල් ඩයිනමික්ස් කියන මේ ඔක්කොමත් එක්කම රැඳී ඉන්න. අපි මේක මුලින්දලා පටන් ගන්නවා නම් මුලින්ම අධ්‍යයනය කරන්න වෙන්නේ පවුල කියන දේශපාලන ව්‍යුහය. මොකද ළමෙක් මුලින්ම ඇතුල් වෙන දේශපාලන ව්‍යුහය තමයි පවුල. ඔයාලා විශ්වාස කරනවද මේ පවුල කියන දේශපාලන ව්‍යුහය ඇතුලේ තියෙනවා කියලා හයරාකීස්? ලේඛනගත නොකළ නීති, පබ්ලික් රිලේෂන්ස් සහ ඉන්ටර්නල් ප්‍රොපගැන්ඩා එකක්. ආජන්ටිනා ජාතික සයිකොලොජිස්ට් කෙනෙක් වන සැලඩෝ මියුනිචින් කියන විදිහට මේ වගේ පවුල් ඇතුළේ ළමෙක් වැඩෙනවා වෙනුවට වෙන්නේ දෙමව්පියන් විසින් මේ ළමයින්ව අදාළ ස්ථානවල ස්ථානගත කරන එකලු වෙන්නේ. අධික ඊගෝ එකක් තියෙන පවුලක ඉන්න දෙමව්පියෝ. එහෙම නැත්නම් අනාගතය ගැන ලොකු බයක් දක්වන දෙමව්පියෝ. එහෙම නැත්නම් ට්‍රෝමා තත්ත්වයක ඉන්න දෙමව්පියෝ මම අර කලින් කිව්වා වගේ ළමයින්ව පාරවල් දෙකකට යොමු කරනවා. ඉතින් මේ වෙලාවේදී මෙයාලා මේ ගෝල්ඩන් චයිල්ඩ්ව තෝරගන්නේ පවුලේ බ්‍රෑන්ඩ් එම්බැසඩර් විදියට. එතකොට එස්කේප් ගෝට් තෝරගන්නේ පවුලේ ඉමෝෂන්ස් ඇබ්සෝබ් කරගන්න. ඒ කියන්නේ පවුලේ ඉන්න ඉමෝෂනල් ෂොක් ඇබ්සෝබ් එක තමයි මේ එස්කේප් ගෝට් කියන්නේ. මේක මෙයාලා මේ හිතලා කරන දෙයක් නෙමෙයි. ඉබේටම වෙන දෙයක්. මේ දෙකෙන් තමයි මේ පවුලක් බැලන්ස් වෙලා තියෙන්නේ. ඒත් වර්ධවා හිතන්න එපා මේකෙන් ළමයට හොදක් වෙනවයි කියලා. මේකෙන් වෙන්නේ මේ සිස්ටම් එක බැලන්ස් වෙන එක විතරයි. සිස්ටම් එක බැලන්ස් වෙලා ඉස්සරහට අරගෙන යන උදව්වක් කරන එක විතරයි මේ එස්කේප් ගෝට් සහ ගෝල්ඩන් චයිල්ඩ්ලාගෙන් වෙන්නේ. දැන් අපි බලමු ළමයි කොහොමද මේ සිස්ටම් එකට ඉක්මනටම හුරු වෙන්නේ කියලා. වැඩිහිටියන්ගේ ළමයිගේ තියෙන ප්‍රධාන වෙනස තමයි වැඩිහිටියෝ ආරක්ෂා වෙන්නේ Tamanගේ ශක්තිය ප්‍රයෝජනයට ගනිමින්. ඒත් ළමයින්ට පොඩි කාලේදී ඒ වගේ ශක්තියක් නැති හින්දා එයාලා කරන්නේ අදාළ පරිසරයට අනුව අනුවර්තනය වෙනවා. ළමයින්ට තියෙන හයිපර්ප්ලාස්ටික් මොළයක්. ඒ කියන්නේ වැඩිහිටියන්ට වඩා ඉක්මනට අවට පරිසරයේ තියෙන ඩේටා ටික එයාලගේ මොළය ඇතුළට අරගෙන එයාලා පරිසරයට අනුව වෙනස් වෙනවා. ඒක නිසා අර වගේ පීඩාකාරී පරිසරයක ඉන්න ළමයිනුත් කරන්නේ ඉක්මනටම ඒ පරිසරයේ තියෙන දත්ත ටික එයාලගේ ඇඟ ඇතුළට අරගෙන එයාලට සර්වයිව් වෙන්න පුළුවන් විදියට එයාලා වෙනස් වෙන්න try කරනවා. ඉතින් මේකින්ද තමයි මේ ළමයිනුත් අර සිස්ටම් එකට දාපු ගමන්ම ඉක්මනටම ඒ සිස්ටම් එකට අනුව හැඩ ගැහෙන්නේ. මෙතන තියෙන ලොකුම අවුල තමයි අපි අර වගේ සිස්ටම් එක දීර්ඝකාලීනව ඉන්නකොට අපිට ත්‍රයිව් කරන්න නෙමෙයි උගන්වන්නේ. මේ සිස්ටම් එකක සර්වයිව් වෙන්න. ඉතින් අපි කරන්නේ මේ පොඩි කාලේ ගත්ත සර්වයිවල් ටෙක්නික්ස් අපේ ඇඟ ඇතුළට දාගෙන අපි ඒවා ලොක් කරගන්නවා. ඉතින් ඒකින්ද අපි වැඩි විදියට වුණත් ත්‍රයිව් කරන්න අපි බයයි. සිස්ටම් එක කඩාගෙන ඉස්සරහට යන්න බයයි. රිස්ක් එකක් ගන්න බයයි. මොකද අපේ ඇඟ ඇතුළෙන් අපිට කියනවා ඔයා ඉස්සරහට යන්න එපා. ඔයාට ලොකු ත්‍රෙට් එකක් තියෙනවා. ඒකින්ද ඔයා ඉන්න සිස්ටම් එකේ ඉඳගෙන මේ සිස්ටම් එකේ සර්වයිව් වෙලා මේ සිස්ටම් එක ඇතුළෙම මැරලා යන්න කියලා. ඉතින් මේක අපේ අනාගත ගමනට ලොකු බාධාවක්. දැන් අපි බලමු පවුලක ගෝල්ඩන් චයිල්ඩ් කෙනෙක්ව ක්‍රාෆ්ට් කරන්නේ කොහොමද කියලා. ගෝල්ඩන් චයිල්ඩ් කෙනෙක්ව හදන්නේ කොහොමද කියන කාරණාව තමයි දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේකට කියන්නේ රිසෝස් සැචුරේටඩ් එන්වයරන්මන්ට් එකක් කියලා. ගෝල්ඩන් චයිල්ඩ් කෙනෙක්ව දෙමව්පියෝ හදන්නේ වැඩි අගය කිරීමක් එක්ක, වැඩි බලාපොරොත්තු එක්ක, වැඩි අවධානයක් එක්ක. ඒ වගේම තමයි මේ ගෝල්ඩන් චයිල්ඩ් කෙනෙක් තමයි දෙමව්පියන්ගේ ඊගෝ එකේ ප්‍රතිබිම්බය. බිහේවියරල් ඉකොනොමික්ස් වල මේකට කියන්නේ ඕවර් ඉන්වෙස්ට්මන්ට් බයස් කියලා. පවුලේ නම්බුව. එහෙම නැත්නම් පවුලේ බ්‍රෑන්ඩ් එක කැරි කරන එක තමයි මෙයාගේ තියෙන වගකීම. ඉතින් ඒකෙන් මේ පවුලේ බ්‍රෑන්ඩ් එක, පවුලේ ඉමේජ් එක ගොඩක් වටෙන හින්දා දෙමව්පියෝ කරන්නේ වැඩිපුර මෙයාට අවධානය දෙනවා. වැඩිපුර මෙයාට ආයෝජනය කරනවා. ඒ කියන්නේ දෙමව්පියන්ගේ ඊගෝ එක, දෙමව්පියන්ගේ බ්‍රෑන්ඩ් එක, පවුලේ බ්‍රෑන්ඩ් එක අරන් යන්න ඕනේ මෙයා. ඒක නිසා මෙයා වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනවා. මෙයාගේ ඉමෝෂන්ස් වෙනුවෙන් දෙමව්පියෝ වැඩි අවධානයක් යොමු කරනවා. මෙයාව සතුටින් තියන තමයි නිතරම දෙමව්පියෝ හදන්නේ. මේ විදිහට අධ්‍යාරක්ෂාකාරීව ළමයෙක් හදනකොට ඒ ළමයාගේ මොළයට තර්ජන හඳුනා ගැනීමේ හැකියාව අඩු වෙනවා. හැඟීම් දැනීම් තේරෙන ගතිය අඩු වෙනවා. ඒ වගේම තමයි සංකීර්ණ ප්‍රශ්න විසඳන්න තියෙන හැකියාවත් අඩු වෙනවා. ඒ වගේම
එයා තමන්ගේ ඇතුළාන්තය සාර්ථක කරගන්නව වෙනුවට කරන්නේ සමාජයේ ඉස්සරහා තමන්ගේ ප්‍රතිරූපය මේන්ටේන් කරගන්න try කරන එක. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිරූපය සමාජයේ ඉස්සරහා කොහොමද මේන්ටේන් කරන්න කියන එකට තමයි වැඩි අවධානය දෙන්නේ තමන්ගේ ඇතුළාන්තය මේන්ටේන් කරගන්නවා වෙනුවට. නියුරෝ සයන්ස් වලත් මේක තහවුරු කරලා තියෙනවා. high validation සහ low challenge එකක් තියෙන ළමයි සාමාන්‍ය අවස්ථාවලදී thrive කරනවලු. හැබැයි එයා stressful situation එකකදී ඇතුළතින් අනිත් අයට සාපේක්ෂව හුඟක් පල්ලහැට කඩාගෙන වැටෙනවලු. දැන් අපි යන්නේ ස්කේප්ගෝට් කෙනෙක් පවුලක බිහිවන ආකාරය බලන්න. මෙයා හැදෙන්නේ threat calibrated training එකක් එක්ක. මේකට හේතුව තමයි මම කලින් කිව්වා වගේම මෙයා හැදෙන්නේ අස්ථාවර පරිසරයක. unpredictable reactions වලට මෙයාට මුහුණ දෙන්න වෙනවා. අස්ථාවර ආදරය, සෙනෙහස සහ නිතරම වෙනස් වෙන හැඟීම් එක මෙයාට ඩීල් කරන්න සිද්ධ වෙනවා. මේකට හේතුව තමයි පවුලේ පීඩනය මුදා හරින්නේ මෙයාගෙන් වෙන එක. මම කලින් කිව්වා වගේම. එයාලා සන්තෝෂෙන් ඉන්නකොට මෙයාත් සන්තෝෂෙන් ඉන්න ඕන. එයාලා ස්ට්‍රෙස් වෙනකොට එහෙම නැත්නම් එයාලා ප්‍රෙෂර් එකක ඉන්නකොට ඒ ප්‍රෙෂර් එක ඇබ්සෝබ් කරගන්න මෙයා ලෑස්ති වෙලා ඉන්න ඕන. හැබැයි මේකෙන් එයාට රිවෝඩ්ස් ටිකක් හම්බ වෙනවා. බිහේවියරල් සයිකොලොජි වල මේකට කියන්නේ variable reward learning කියලා. මේක තමයිලු patterns identify කරගන්න තියෙන හොඳම ක්‍රමය. මේ වගේ කෙනෙක් පරිණත වෙනකොට එයා hyper aware වෙනවා. ඒ කියන්නේ අනිත් අයගේ හැඟීම් මෙයාට ලේසියෙන්ම කියව ගන්න පුළුවන්. කල්තියාම අවදානම අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මයික්‍රෝ එක්ස්ප්‍රෙෂන්ස් එහෙම නැත්නම් පොඩි පොඩි ඉඟි මෙයාට කියවා ගන්න හැකියාවක් ලැබෙනවා. ප්‍රතික්‍රියා කරනකොට මෙයා නම්‍යශීලී වෙන්න බලනවා. ඒ වගේම තමයි මොනතරම් පීඩනයක හිටියත් මෙයා කරන්නේ මෙයාට ඕන දේ. මේකට හේතුව තමයි අර වගේ පරිසරයක ඉන්නකොට මෙයාලගේ ඇමිග්ඩාලා එක නිතරම සක්‍රිය වෙනවා. ඒ වගේම තමයි කෙනෙක් ප්‍රෙෂර් වුණාම අපේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක සාමාන්‍යයෙන් ෂට් ඩවුන් වෙනවා. හැබැයි මෙයාලගේම ෂට් ඩවුන් වෙන්නේ නැහැ. මෙයාලා කොච්චර ප්‍රෙෂරයිස් සිටුේෂන් එකක හිටියත් මෙයාලගේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ඇක්ටිව් කරගෙන තියාගෙන ඉන්නවා. ඒකෙන් වැඩ ගන්නවා. ඒක රන් වෙන්න මෙයාලා නිතරම වග බලා ගන්නවා. මොකද අර මෙයා නිතරම ජීවත් වෙන්නේ අර වගේ unpredictable පරිසරයක වීම නිසා. trauma survivors ලගේ elite soldiers ලගේ covid යුද්ධ වගේ hardships තියෙනකොට innovations වලින් ඉස්සරහට ගිය අයගේ සහ strategic leaders ලගේ strategic profiles තියෙන මේ විදිහට කියලා හොයාගෙන තියෙනවා. Basil van der Kolk කියන්නේ a threatened child becomes an expert in danger කියලා. හැබැයි scapegoats වලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකට කියන්නේ internalized shame එක කියලා. පොඩි කාලේ ඉඳලම මෙයාව පල්ලෑට දාන්න මිනිස්සු ආයුධ පාවිච්චි කරනවා. ඒ මොනවද? ඔයා මහා මෝඩෙක්. ඔයා හරි අවාසනාවන්තයෙක්. ඔයා මහා පව්කාරයෙක්. ඔයා හරිම කැතයි. ඔයාට කිසිම වැඩක් හරියට කරගන්න බෑ. මෙන්න මේ වගේ දේවල් අපිට නිතරම ඇහෙන හින්දා මේක අපේ නර්වස් සිස්ටම් එකට යනවා. ඉතින් අපි හිතනවා අපි ඇත්තටම එහෙම කෙනෙක් කියලා. අපිට මොරාල් එකක් අරගෙන ඉස්සරහට යන්න try කරුවා. අපිට ඉස්සරහට යන බැරි හේතුව තමයි අර වගේ දේවල් අපේ ඇඟ ඇතුලේ තැම්පත් වෙලා තියෙන එක. internalized shame එක. golden child කෙනෙක් වුණත් scapegoat කෙනෙක් වුණත් දැනගත යුතු එක කාරණාවක් තියෙනවා. ඔයා මේ සිස්ටම් එකේ ඉන්න පපට් කෙනෙක් විතරයි. මේ සිස්ටම් එක රන් කරන්න තව කෙනෙක් allocate කරපුව කැරක්ටර් එකක් තමයි ඔයා දැන් මේ රඟපාන්නේ. මේක යථාර්ථය නෙමෙයි. ඉතින් ඒකින්ද අපි මේ යථාර්ථය කියන එක පැත්තක තියලා මෙතනින් එළිය බලන්න ඕන. මේක පවුල් ඇතුළේ විතරම නෙමෙයි තියෙන්නේ. දේශපාලනේ තියෙනවා, රැකියාවල තියෙනවා, යාළු මිත්‍ර අතරත් තියෙනවා. මේ හැම තැනකදීම කරන්නේ සිස්ටම් එකක් බැලන්ස් කරන්න ඔයාව යම් කිසි තැනකට allocate කරන එක. ඉතින් ඒකෙන් වෙන්නේ අපි අපේ ජීවිතය කියලා මේක හිතලා අපි අපේ මුළු ජීවිත කාලෙම අර ට්‍රෝමා එකකට එහෙම නැත්නම් අර මවාපපු ලෝකයකට අපි රැවටිලා ඒක ජීවත් වෙනවා. පිටත ලෝකය ඊට වඩා සුන්දරයි, ඊට වඩා නිදහස් සහ ඊට වඩා කාරුණිකයි. ඉතින් මම ඉල්ලා සිටිනවා පුළුවන් නම් මේ සිස්ටම් එකෙන් පොඩ්ඩක් නැවතිලා පොඩ්ඩක් මේ සිස්ටම් එකෙන් එළිය බලන්න කියලා. එතකොට ලෝකය කියන මොන වගේ දෙයක්ද? අපි ඇත්තටම ජීවත් වෙන්නේ මොකටද කියන කාරණාව ගැන අපිට මීට වඩා ලොකු අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙයි. මම ගිහින් එන්නම්. ආයුබෝවන්.